ආයිබෝවන් අපි එකතුලා ඉන්නේ කොළඹ ෆෝර්ට් YouTube channel එකත් එක්ක. මේ අපේ එපිසෝඩ් 51 අපේ කතාව අදත් පටන් ගන්න කලින් මුලින්ම මතක් කරන්න අපේ channel එක තාම subscribe කරලා නැත්නම් කොළඹ ෆෝර්ට් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ යාළුවන්ටත් බලන්න අපේ videos share කරන්න අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා කියන්නේ. අපි Facebook ඉන්නවා Facebook page එක like කරලා follow කරලා තියාගන්න. අපි TikTok ඉන්නවා TikTok page එකත් follow කරලා තියාගන්න. ඒ වගේම subscribe කරනකොට bell icon එක මතක් කරලා click කරන්න. ඒතර අපි වීඩියෝ දාපු ගමන් all notification එකක් එනවා. හරි අපි හැමදාම පොරොන්දු වෙන දේත් තමයි මේ හැම සතියෙම වීඩියෝ එකක් දානවා කියන එක. ඒක ඉතින් හැමදාම අර කඩවන පොරොන්දු වගේ මේ සතිය කියන ඊට පස්සේ ඉතින් වැඩත් එක්ක මිස් වෙනවා. දැන් මේ සති දෙකකින් විතර වීඩියෝ එකක් දැම්මේ නැහැ. අපිට දැන් අර ළඟ නිවුස් ගොඩාක් මිස් වෙලා තියෙන්නේ. අපි ඔක්කොම එක පුකුරට අද අල්ලන්න තමයි යන්නේ. පහුගිය සති දෙකේ තුනේ දෙකේ වගේ නේ. පහුගිය සති දෙකේ විතර රටේ දොඩේ වෙච්ච සුවිශේෂී සිදුවීම් අපිට මිස් වෙච්ච දේවල් අද අපි සාකච්ඡාවට භාජනය කරනවා. හරි. ආණ්ඩුවෙන් මේ අලුත් පනතක් ගේන්න යනවා මේ ළමයින්ට ගහන එක නවත්තන්න. ළමයින්ට ගහන එක සීමා කරන්න සහ ඒකට විරුද්ධව පනතක් සම්මත කරන්න යනවා. කෙටුම්පතක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක සමාජයේ ලොකු කතිකාවතක් ඇවිල්ලා තියෙනවා මේ ළමයින්ට ගහලද්ද ළමයින් හදන්න ඕනේ. ගහන්න නැතුව ළමයින් හදන්න පුළුවන්ද කියන එක. අර සාමාන්‍යයෙන් අපේ මේ ජනප්‍රවාදී දින කතාවක් තමයි නොගහ හදන ළමයෙකුයි හැඳි නොගහ හදන හොද්දකුයි එක වගේ කියලා. කියන්නේ ළමයින්ට ගහන්න නැතුව හදන්න බෑ කියන එක. ඒ වගේම අපි කියන මහා උත්කර්ෂවත් අන්දමෙන් කියන කවියක් තමයි අර වේවැල් ගෝඨුන හරංසිය බලාතු කවිය. කියන්නේ ඒ කාලේ නම් අපේ ඔය අධ්‍යාපන සංස්කෘතිය තුලේ ගුරුවරයා එන්නේ වේවැලත් එක්ක. කියන්නේ ගහලා තමයි වේවැලෙන් ගහන එක හොඳයි මං කියන්නේ අපේ ඉස්කෝලේ වල ගහපේ හැටියට ගුරුවරු. ඒ කියන්නේ ඒක හරියම සාමාන්‍යීකරණය වෙලා තියෙනවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුලේ. මම දන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් වල ළමයින්ට ගහනවා දැන් ඒලෝට ඒක අදහසක් තියෙනවද? නෑ ගහන්න. ගහන්නේ නැහැ නේ. අපි රජයේ පාසල් වල ඒක හරි සාමාන්‍යයි. ළමයින්ට ගහනවා කියන එක. ටොකු අයින්නවා කියන එක, වේවැලෙන් ගහනවා කියන එක, එතනින් එහා ගිහිල්ලා ඊට ලොකු ආයුධ වලින් පහර දෙන එක හරිම සාමාන්‍යයි. ගුරුවරු විතරක් නෙමෙයි. හරි අපි එතෙන්ට වෙනවමු. දැන් මේ කතන්දරේ එන්නේ පනත එන්න හදන්නේ ටිකක් එක්ස්ට්‍රීම් ලෙවල් එකකින් ඉන්නේ. මං කියන්නේ නරක පැත්තට නෙමෙයි. ඒ ළමයින්ට ගහන්න විතරක් නෙමෙයි මානසික වශයෙන්වත් එහෙම බලපෑම් කරන්න බෑ. කියන්නේ වාට නම් ඉගෙන ගන්න බැරි වෙයි. ඔයා නම් මෙහෙම ගියොත් විභාගේ ෆේල් වෙයි වගේ මට්ටමේ කතාවක් කියන්නත් බැරි තරමට ඇවිල්ලා තියෙනවා. අපි මුලින් පොඩ්ඩක් ඒක ගැන ඩිස්කස් කරන් ඉඳලා අපි ඊළඟ පොයින්ට්ස් වලට යමු. මම මගේ මතේ මුලින් කියන්නම්. මම පෞද්ගලික විශ්වාස කරන දෙයක් තමයි ගහන්න නැතුව ළමයි හදන්න පුළුවන්. ළමයින්ට ගහන එකට මම 100%ක් විරුද්ධයි. මම කියන්නේ අපි වැඩිහිටියෙක් විදියට ගහලා ළමෙක්ව හදන්න පෙළඹෙනවා නම් ඒකේ මණික් කතන්දරේ ගහන්න නැතුව ළමෙක්ව හදන්න බැරි නම් ඒක වැඩිහිටියෙක් විදියට අපේ දුර්වලතාවය. කියන්නේ අපිට මම ඔක තව ඉදකින් දගෙන දෙයක් තමයි අපි වැඩ කරන තැනක වෙන්න පුළුවන් ආයතනයක වෙන්න පුළුවන් අපි පහළ සේවකයෙක්ට බනිනවා නම් එහෙම නැත්නම් අපිට උඩ සේවකයෙක් බනිනවා නම් ඒ බනිනවා කියන එක මම දකින්න දේ තමයි මචං. ඒ කියන්නේ අපිට මේ වැඩේ මිනිස්සු ලවා කරව ගන්න බැරි ඒක අපේ දුර්වලතාවයක්. ඒකට අපි පාවිච්චි කරන අවිය තමයි බයින් එක. ඕකම මෙතෙන්ට ගෙන ආපුවාම ළමෙක් අපිට හදා ගන්න ඕමනකට අපි කියන දේ ළමයා අහන්න නැත්නම් අපිට ළමයව කන්වින්ස් කරගන්න බැරි නම් අපි මොකද කරන්නේ? ළමයව දඩුවම් කරලා ගහලා බැනලා ළමයින් හදන්න හදනවා. ඒක මම විශ්වාස කරන්නේ සාර්ථක ක්‍රමයක් කියලා. මම මොකද පෞද්ගලිකව දැකලා තියෙනවා. මේ කියන්නේ අර බොහොම දරුණු දෙමව්පියෝ ඉන්න ළමයි සහ ලිහිල් දෙමව්පියෝ කියන්නේ ගහන්නේ නැති සහ ගහන තේරෙන සිංහලෙන් කියනවනම් එහෙම ළමයි දෙන්නෙක් ගත්තාම සංසන්දනය කරලා බලනකොට මගේ යාළුවෝ ඉඳලා තියෙනවා හෙනම ස්ට්‍රික්ට් දෙමව්පියෝ ඉන්න ළමයි හෙන මොරණ්ඩුයි හෙන දරුණුයි. උන් තමයි වැඩිපුරම වැරදි වලට පෙළඹෙන්නේ. ඇයි උන්ට ගෙදරින් මාර ප්‍රෙෂර් එකක් තියෙනවා. උන් හැබැයි අර අම්මා තාත්තා නැතුව ඉස්කෝලේට ආවට පස්සේ කරන්න පුළුවන් ජලවැර ටික ඔක්කොම කරනවා. මම කියන අම්මෙක් තාත්තෙක් කියන එක ළමයාට ඉන්න ඕනේ නිකන් මිත්‍රශීලී දැනක ඉන්න ඕනේ. ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. තමන් වැරද්දක් කරාට තමන්ට ගහන්න නැති වැරද්ද හදාගන්න උදව් කරන ලෙවල් එකේ අම්මෙක් තාත්තා අම්මා තාත්තා කරනදරනේ. ඕකම ඉස්කෝලේට ගෙනාවට පස්සේ ගුරුවරුන්ටත් මට කියන්න තියෙන කාරණේ තමයි ගහන්න නැතුව ළමයින් හදන්න ගුරුවරයෙක්ට පුළුවන් වෙන්න ඕනේ. ගුරුවරයෙක් කියන්නේ ගුරු වෘත්තිය කියන එක ට්‍රේනින් එකක් එක්ක එන දෙයක්. නිකන් මට උගන්වන්න පුළුවන් කියලා මේ ගිහිලා උගන්වන්න බෑ ඉස්කෝල වල. මේ මිනිස්සුන්ට ටීචර්ස්ලා ට්‍රේනින් එකක් තියෙනවා. ඒ ට්‍රේනින් වල කියලා දෙනවා මනෝවිද්‍යාත්මක පදනමක් තියෙනවා ළමයින්ට උගන්වන එකේ. ඒ අන්තිම කතන්දරේ මේකේ දැනුම ආකල්ප කුසලතාවනේ. ඒතර ළමයින්ගේ ආකල්ප හදන්න අපි පාවිච්චි කරන්නේ ගහන එක නම් මං හිතන්නේ ඒක සාර්ථක දෙයක් කියලා. දැන් ඔය අපේ මතේනේ දැන් ඕක මේ පනතක් විදියට ගෙනල්ලා ඕකේ මේ පනත හරියට සම්මත කරගද්දී ඒවා හරියට ඩිෆයින් කරගන්න ඇති ප්‍රශ්නත් එක්ක වෙන වෙන අරුබුද තියෙනවා. ඒක ආණ්ඩුවේ පැත්ත වැඩක් ඒගොල්ලෝ ඒක හරියට කරගන්න ඕනේ. මේ ඒක වෙනම කතන්දරයක්. පොදුවේ අපි පනත කියන එක අමතක කරලා ළමයින්ට ගහන්න නැතුව ළමයින්ව හදන්න පුළුවන්ද? ගහලාද ළමයින්ව හදන්න ඕන කියන එකට මට දෙන්න තියෙන උත්තරේ
අරක තමයි. ඒකට තව පොඩි පොයින්ට් එකක් ඇඩ් කරොත් අපි වගේ නෙමෙයි අලුත් ජෙනරේෂන් එක. අලුත් ජෙනරේෂන් එකේ ඉන්න ළමයි අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා ඒගොල්ලොන්ට ලොකුවට සම්බන්ධකම් නැහැ තවත් කට්ටියත්. කියන්නේ නිකන් ඉන්ට්‍රෝවර්ට් කල්චර් එකක් තියෙන්නේ. ගොඩක් රට ඒගොල්ලෝ ඉන්න ටෙක්නොලොජි එකත් එක්ක ෆෝන් එකත් එක්ක ඉන්නේ සමහරට කොවිඩ් බලපාන්නත් පුළුවන් මොකක් හරි හේතුවක් ඉඳලා ඒගොල්ලන්ට එහෙම තමන්ගේ කියලා දෙමව්පිය වැඩි හිටියෝ ගැන ලොකු බැඳීමකුත් නැහැ. එහෙම ලොකු රෙස්පෙක්ට් එකක් නැහැ. අපි කියන දේවල් සමහරට අහන්නෙත් නැති වෙන්න පුළුවන්. ඒතර මම හිතන්නේ මේ වගේ ජෙනරේෂන් එකකට අපි ගහලා හදන්න යනවා කියලා කියන්නේ එනම කන්ෆ්ලික්ට් එකක් වෙනවා. ඒතර සහ මේ මිනිස්සු හරි ඒ කියන්නේ අලුත් ජෙනරේෂන් එක අර යුක්තිය සාධාරණයේ තිතර බලන ජෙනරේෂන් එකක් ඉන්නේ. තේරෙනවද ඉන්නේ අත්දැකීම මෙතන. කියන්නේ ඒගොල්ලෝ හරියටම 100%ක් සාධාරණයේ 100%ක් යුක්තිය බලාපොරොත්තු වෙනවා. කියන්නේ පර්ෆෙක්ට් තත්ත්ව බලාපොරොත්තු වෙනවා. එහෙම ජෙනරේෂන් එකක් අපි තරවටු කරලා ගහලා බැලලා හදන්න යනවා කියලා කියන්නේ තැන ප්‍රශ්න වෙන්න පුළුවන් අනාගතයේදී. ඔය අදහස. කවාට සමාන අදහසක් තමයි තියෙන්නේ. දැන් අපි ළමයි ගත්තට පස්සේ ළමයි කියලා කියන්නේ ළමා මනෝවිද්‍යාව කියලා කියන වෙනම විෂයක්. වෙනම විෂයපතයක්. ඒතකොට ඒක ගැන රිසර්ච් අනන්තවත් වෙලා තියෙනවා. ළමයිගේ මානසිකත්වය කොහොමද ගොඩනගන්න ඕන, ළමයි කොහොමද එයාට උගන්වන්න ඕනේ, එක එක ළමයි ඉගෙන ගන්න එක එක විධික්‍රම තියෙනවා. සමහරුන්ට OCD තියෙනවා වෙන්න පුළුවන්. එක එක මට්ටම් වල ළමයි ඉන්නවා. ඒතකොට ඒ වගේ ළමයින්ව උගන්නන මට්ටමකට කියන්නේ ඒගොල්ලන්ට උගන්නන ලෙවල් එකට එනවා කියලා කියනකොටම එතන ගුරුවරයාත් ඉන්නව ලොකු ප්‍රමිතියක. මේ මිනිස්සුත් ඉන්නවනේ නෙක්ස්ට් ලෙවල් එකක ඉන්නව ළමයෙක්ට උගන්නනවා කියලා කියනකොට. එතකොට මේ ඔය ගහන්න එපා සහ ඔය ගැසට් එකත් එක්ක මට හිතෙනවා ගුරු වෘත්තිය යම්කිසි මට්ටමකට ප්‍රමිතිකරණයකට මේ ලක් වෙනවා කියලා. දැන් ලංකාවේ මම මේක ගොඩක් අය තරහ වෙයි සමහරවිට මම මේ කියනකොට මම පුද්ගලිකව විශ්වාස කරනවා ලංකාවේ ගුරු වෘත්තිය එච්චරම ප්‍රමිතියක නැහැ කියලා. කියන්නේ අපි බලාපොරොත්තු වෙන ළමයෙක්ට උගන්වන්න අපේ ලංකාවේ අනාගතය හදන තැනක ගුරුවරුන්ගේ ප්‍රමිතිය මම අර තියෙන්න ඕන මට්ටමක තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒකට හේතුව විවිධ හේතු තියෙන්න පුළුවන්. සමහර ලාවට සමහරු කැමැත්තෙන් ගුරු වෘත්තිය කියන්නේ ගුරු උගන්වන්න කැමැතිකමට ගුරු වෘත්තිය තෝරගන්න අය ගොඩක් අඩු වෙන්න පුළුවන් ගුරු වෘත්තිය ඇතුලේ. ඒ වගේම වෙනත් රැකියාවක් නැති නිසා ගුරු වෘත්තිය තෝරගන්න පිරිසක් ඉන්න වෙන ප්‍රමේ හැමෝම නෙමෙයි මේ කියන්නේ. බහුතරයක් කියලා කිව්වොත් සාධාරණයි. ගොඩක් අය ඒක තෝරගන්නේ වෙන සමහරලාට එකමාරට වැඩි වල හින්දා අනිත් තමන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන්කම හින්දා මේක කරනවා වෙන්න පුළුවන්. ඒතර අන්න ඒවත් එක්ක අර ගුරු වෘත්තිය කියන එක ඒකට එන පුද්ගලයින්ගේ ක්වොලිටි එක මම විශ්වාස කරනවා අර අපි බලාපොරොත්තු වෙන මට්ටමේ නැහැ කියලා. හැමෝම නෙමෙයි හොඳ ගුරුවරු ඉන්නවා. නමුත් බහුතරයක් ගුරුවරු මගේ පුද්ගලික අත්දැකීම් වලත් අනුව ඒ ලෙවල් එකේ තමයි රජයේ පාසල් වල ඉන්නේ. ඉතින් එතකොට ඒක නියාමනය කරන්න, ඒක නීතිගත කරන්න, ඒක ක්වොලිටි වයිස් වැඩි කරගන්න රජයේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ටික ගන්න ඕනේ. ඒක එක පැත්තක් තමයි ගුරුවරුන්ගේ ප්‍රමිතිය වැඩි කරන එක සහ අනිත් පැත්ත තමයි නීතිය. ඒ ළමයින් ආරක්ෂා කරගන්න තියෙන නීතිය තද කරන එක. අපි දන්නවනේ. අපි විශ්ව සම්මුති ළමයි අයිතිවාසිකම් ගැන කතා කරලා තියෙනවානේ. ඒතකොට ළමයි කියලා කියන්නේ අපිට ඉන්න ලොකුම සම්පතක්. ඒගොල්ලන්ට කියන්නේ තේරෙන්නේ නැහැ සමයි කියන්නේ ළමයි කියලා කියන්නේ පොඩි උන්. ඒතකොට ඒගොල්ලන්ට ගහලා බැනලා තරවටු කරලා හදනවා කියලා කියන්නේ එතන අරවා කිව්වා වගේම එතන ඒ කරන මිනිස්සයාගේ ෆේලියකුත් එතන තියෙනවා. අම්මට තාත්තට ළමයට ගහන්න නැතුව බයින්න නැතුව ළමයව කන්ට්‍රෝල් කරගන්න බැරි නම්. ගුරුවරයාට තමයි ළමයව කන්ට්‍රෝල් කරගන්න බැරි නම් ගහන්න නැතුව බනින්න නැතුව. එතන තියෙන ගුරුවරයාගේ දුර්වලතාවය. ගුරුවරයාට බැරි නම් ළමයව කන්වින්ස් කරනවා මෙහෙම හැසිරෙනවා මෙහෙමයි වැඩ කරනවා මෙහෙමයි කරන්න ඕනේ කියලා කන්වින්ස් කරන්න බැරි නම් එතන තියෙන ගුරුවරයාගේ දුර්වලතාවය. ඉතින් ඒ වගේ තැනකදී අපි දන්නවා දියුණු රටවල් ගත්තට පස්සේ කියන්නේ හොඳ අධ්‍යාපන ක්‍රමයන් තියෙන රටවල් ගත්තට පස්සේ ඒ රටවල් වල ළමයින්ට ගහන්න බයින්න මුකුත් කරන්න බෑ. ඒගොල්ලන් ගුරුවරුන් ඒගොල්ලන් විනය නැත්තේ නෑ ළමයින්ගේ. ඒ විනය හදලා තියෙන ඒ ශික්ෂණය හදලා තියෙන එක්තරා ක්‍රමවේදයක් යටතේ. ඒතර ඒ ක්‍රමවේදයට ලංකාව මුහු වෙනවා කියලා කියන්නේ ලංකාවත් මුහු වෙනවා කියලා කියන්නේ ඉතින් ඒකට විරුද්ධ වෙන්න හේතුවකුත් නෑ කාටවත්. ඉතින් මම ඒක අර විපක්ෂය ඕනම දෙයකට විරුද්ධ වෙන ලෙවල් එකේ ඉන්නා වෙන්න පුළුවන්. ආවේ භික්ෂුන් වහන්සේලා සමහරක් භික්ෂුන් වහන්සේලා ඒක විරුද්ධ වෙන මට්ටමේ ඉන්න වෙන්න පුළුවන්. කාදිනල් වහන්සේද කාදිනල් තුමා ඉතින් එක එක වට විරුද්ධ වෙනවානේ. ඒක සමහරු කතා කරන්නේ. ඒ කියන්නේ ඒ වගේ අර ඒ ගැන අවබෝධයක් නැති පුද්ගලයන්. මම හිතන්නේ ඒක ගැන තීරණ ගත යුතු නැහැ. ඒකට විෂය ප්‍රාමාණික බුද්ධිමතුන් ඉන්න ඒ බුද්ධිමතුන් මේ තීරණ අරගෙන අර ලංකාවේ අනාගතේ ඉස්සරහට අරන් යන්න මම හිතනවා මේ හොඳ තීරණයක් අරන් ඇති කියලා. ඉතින් ඒ වගේම දැන් සමහරු කියනවානේ ඕක කිව්වට පස්සේ අපි මේ ගුටි කාලා තමයි හැදුනේ. අපිත් මෙහෙමයි වුනේ කියලා මම දන්නේ නැහැ. මොකද හැදිලා තියෙන්නේ කියලා. දානියෝගේ ප්‍රොෆයිල් එකට ගිහලා බලුවා මෙහෙම ලොකුවට හැදිලා නැහැ. ඉතින් ඒකින්ද අපි දැකලා දෙන්න දැන් මම දැකලා තියෙනවා වගේ යාළු වෙන්න පුළුවන්, සීනියර්ස්ලා වෙන්න පුළුවන්. එහෙම අර ඔයා කියනවා වගේ ස්ට්‍රික්ට් ගෙවල් වල නෙමෙයි ඉඳලා තියෙන්නේ. ඒ දෙමව්පියෝ හරිම නිකන් අර
ලිහිල්ල කියන්නේ අර හරි රිලැක්ස් එකේ ළමයි මාත් කට්ටිය මන් දැකලා තියෙනවා. හොඳ තැන් වල ඉන්නවා. මේ ජීවිතේට කුටි කාපේ උන් නෙමෙයි. ඉතින් ඒ වගේ හොඳ සමාජයේ ඉහළ තැන් වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මන් දැකලා තියෙනවා හරිම ස්ට්‍රික්ට් දෙමව්පියන්ගේ ළමයි ඉන්නා. අර වාකියෝ වගේම අන්තම චාටර් වෙලා දෙනවා. ඉතින් අන්න ඒ වගේ. ඒක අර කියන්න බෑ ගහලා හදන හින්දා මෙයා මෙහෙම වෙනවා කියලා. කුටි ගණ එක සහ විනය හැදෙනවා කියන එක ಜಾති දෙකක්. ඒක එකට ගලප ගන්න බෑ. අපි ඊළඟ පොඩිට ඊළඟට මේ දැන් මේ ළඟදී පොලිස්පතිතුමා පොලිසියට නිවේදනයක් දාලා තිබ්බා. වාහන වල ගහලා දෙන උලස් ස්ටිකර් එක මේ වාහන ආදායම් බලපත් විතර අනිකුත් සියලුම ස්ටිකර්ස් ගලවන්න කියලා. කොකට ෆයර් වුණා ප්‍රොෆෙෂනල්ස් දෙකක්. එකක් තමයි මොනකට ෆයර් වුණා අපේ දොස්තර මහත්තුරු ටික. එහෙම කොහොමද මේ දොස්තර පාස් ගලවන්නේ? එහෙම රෙඩ් ක්‍රොස් එක ගලවන්න නැහැ කියලා ඒගොල්ලෝ තර්ක කරන්න පටන් ගත්තා. අනිත් පැත්තේ නීතිඥ මහත්තුරු ටික තර්ක කරන්න ගත්තා. ඒගොල්ලන්ට මේ ඉක්මනට යන්න දැන් කියමු අපි. මම මුලින්ම මම තන්දරේ කියන්නේ හරිද? බස්වල තරම්බල් ගලවන්නේ. බස්වල තරම්බල් ගලවද්දී අපි ටිකින් ටිකටම කතා කරලා තමයි මේ මිනිස්සුගේ මානසිකත්වය තමයි බස් එකේ මොනවාරි කැල්ලක් අල්ලගත්තාම හරි ආසයි. මට අතේ වාදුවර ඔයගොල්ලන්ගේ වැඩ කරපදන බයික් එකේ ඔක්කොම තරම්බල් එල්ලන්නේ. ඉතර තියෙන්නේ මොකක්ද? ඒකේ තරම්බල් එල්ලන්න ආසයි. මම කියන්නේ හැම මිනිස්සෙක්ම පුතග්ජන මිනිස්සු එහෙමයි. අපිට තියෙන්නේ මොනවාරි කියලා තියෙන්නේ මම වැඩ කරන දේ මගේ හෙල්මට් එකේ මම ස්ටිකර්ස් ගහලා තියෙනවා. හරිද? ඒක ටිකක් ස්ටිකර්ස් නෙමෙයි අර සේෆ්ටි ස්ටිකර්ස් සහ කීක දැන් වලට හම්බෙච්ච ඒවා දැන් ඒවා අදාළ නැහැ. දැන් ඒවා අයින් කරලා දැන්. අපි නේ පොඩි ලල්ලක් තියෙනවා. කියන්නේ පොඩි පරමනුස්සෙක් කියලා වෙන්නේ. නෑ ඒක ස්ටිකර්ස් ගේම පොඩි නිකන් ගැම්මක් තියෙනවා මචං. හරිද? ඒකේ මම අනිත් කතන්දරේ දැන් මගේ වාහනේ ඉස්කෝලේ ස්ටිකර් එකක් ගහලා තියෙනවා. මගේ වාහනේ මට වාහනේ ස්ටිකර් එකක් ගහලා තියෙනවා. හරිද? මම දැන් අද ටෙක්නොලොජි එක්සිබිෂන් එකේ ISL ස්ටිකර් එකක් ගත්තා. මම කියන්නේ මිනිස්සු එහෙමයි මචං. අපිට තියෙන දෙයක් අපි පොඩ්ඩක් ප්‍රදර්ශන කරලා තියෙනවා අපි. ඒක කිසිම වැරද්දක් නැහැ. ඒක මිනිස්සු පිළිගන්න ඕනේ. මම දොස්තර කෙනෙක් නම් මම පොඩ්ඩක් ඒක පෙන්නන එක පොඩි ලල්ලක් තියෙනවා. හැබැයි ඒක සාධාරණීකරණය කරන්න හදනවා නම් නෑ නෑ මේක ගහලා තියෙන එක නෙවෙයි මේක ගහලා තියෙන්නේ මේ දොරෙන් ඇතුළට එද්දි සිකියුරිටි එකෙන් නවත්තන්න යන විනාඩියේ මිනිහෙක් මැරෙන්න පුළුවන්. ඒ හින්දා ඉක්මනට හොස්පිටල් එකට ඇතුළට දාගන්නයි මම මේක ගහන් ඉන්නවා කියන එක එනම චොරයි. මම කියන්නේ ඇත්ත. එහෙම වෛද්‍යවරු ඉන්නවා. ඒ වෛද්‍යවරයා පරක්කු වෙන එක තත්පර 30ක් ඇති මිනිස්සෙක් මැරෙන්නේ. එහෙම වෛද්‍යවරු ලංකාවට බොහොම අතලොස්සක් ඇති. මේ ක්ලිනික් වල වැඩ කරන වෛද්‍යවරු. හරිද? මේ සතිය දවස් පහ විතරක් වැඩ කරන සායන වල වැඩ කරන වෛද්‍යවරු කෑ ගහනවා මේ එහෙම කොහොමද මේවා කරගන්නේ? අපි මේ හදිස්සිය දුවන ලෙඩුම්ම බේරගන්න යන්නේ. මෙතනින් මේ නවත්ත මේ ගේට්ටුවට කියන්න බෑ මම දොස්තර කෙනෙක් කියලා. මම එනවා දකිද්දි ගේට්ටුව වර ඉන්න ඕනේ. ඒකට තමයි මේක දාගෙන ඉන්නේ කියලා සාධාරණීකරණය කරන එක නේද? එතකොට ඊටම ලෝයස් දොස්තරණ හාගෙන ඔය අඩුම ගානේ මිනිස්සු මැරෙනවා කියලා ලෝයස් වගේ තරක තමයි අපිට එක උසාවියෙන් තව උසාවියෙන් යන්න ඕනෙ ඉක්මනට ඒ හින්දා අපිට මේක ඕනේ කියලා කියන්නේ මොකද්ද අපිට මාර්ග කඩාගෙන යන්න දෙන්න ඕනේ අපිට ඉරක් කපාගෙන ගියදී පොලිසියෙන් නවත්තන්න නැතුව ඉන්න ඕනේ ට්‍රැෆික් එකේදී පොලිස් රාලාමි අපේ මේ අර තරාදියේ දැක්කම තමයි අපිට හොරපාරෙන් දාලා ගන්න ඒක ඉතින් මම කියන්නේ ඒක කැතයි. හරිද? ඒක තමන්ගේ වෘත්තියට කරන මේ අගෞරවය. අපි මුලින්ම පිළිගන්න ඕනේ එතන පොඩි සිල් එකක් තියෙනවා. ඒකනේ ඇත්ත කතන්දරේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඕක ඉස්සරහා විශ්ීන් එක ගහගෙන පිටිපස්සේ ගහගෙන. ඔක්කොම පිටිපස්සේ ගහලා ඉතින් පොලිමේ ඉස්කෝලේ යනකොට පිටිපස්සේ නේද මේකද ඉස්සරහට මේකේ නේද? ඔය කතන්දරේ මම කියන්නේ දැන් මම දන්නේ මේක ගියා මගේ මෙම්බර්ෂිප් එකක් හදලා ඉඳන්නේ නැහැ. ISL එක ගත්තාම ISL එකේ ස්ටිකර් එකක් තියෙන පිටුපස්සේ ISL එකට ගන්න. ඉස්සරහ විශ්ීන් එක ගහන නම් මචං ස්ටිකර් එකක් අවුල් ඒකේ ඉංජිනේර කියලා ගහලා තියෙනවා. ඒක තමන්ට වදින තායගත් වෙන චාර්ටර්ඩ් ඉංජිනේර එකක් ගන්න. මට තේරෙන්නේ නැහැ. තමන් චාර්ටර්ඩ් ඉංජිනේර කෙනෙක් කියන එක වාහනේ ඉස්සරහ ඩිස්ප්ලේ කරගෙන යන එකේ මොකද්ද මම චාර්ටර්ඩ් ඉංජිනේර කියලා ලෝකෙට කියන එක හැරෙන්න. ඔව් ඒ ගැම්ම හැරෙන්න වෙන කිසි දෙයක් නැහැ නේ ඒකේ. මගේ වැරදි කියන්නේ නෑ. මම කියන්නේ ස්ටිකර් එක ගහන්න ඕනේ. අපි ගහන්නේ ඒක. තාම මම චාර්ටර්ඩ් ඉංජිනේර වුණාද මමත් ඒ ස්ටිකර් එක ගහනවා. ඒක ආද හරිද? මම කියන්නේ ඒක කිසි වැරද්දක් වගේ නෑ. මම කියන්නේ ඔය ආතල් එකම තමයි දොස්සල්ලටයි ලෝයස්ලටයි තියෙන්නේ. හැබැයි ඒක ඒගොල්ලෝ අමුතු තරගයක් ගෙනල්ලා සාධාරණීකරණය කරනවා. මම ඒකත් පුතුද ඒකත් පොයින්ට් එකක් තියෙනවා. ඔය දැනගන්න මුලින්ම ආවේ රෙඩ් ක්‍රොස් එක තමයි ආවේ මචං. ඕකේ ගහලා නෑ මොකද රෙඩ් ක්‍රොස් විතරයි ආවේ. පස්සේ මොනවනේ කොල්ලයි බැලලා ඔක්කොම රෙඩ් ක්‍රොස් ගහන්න ගත්තා ඔය ආර. දොස්තර සිසු මේවා දෙන්නේ මචං. නර්ස්ලා ෆිසියෝതെරපිස්ලා ෆාමසිස්ලා කියන්නේ ඇත්තට මේ පාස්සේ ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ හොස්පිටල් එක ඇතුළට දාගන්න. එහෙනම් රෙඩ් ක්‍රොස් එකක් තිබ්බාම ඇති හොස්පිටල් එකේ නමත් එක්ක අඬ වුණා. දැන් ඒ කුඩින් එන ડોක්ටර් කෙනෙක් ගහනවා මචං. හරිද?
දැන් මේ දෙන්න ඊට අපිට. ඉතින් එහෙම කතන්දරයක් තියෙනවා. එහෙම කැතයි මම කියන්නේ. තියට අගෞරවයක් වෙන මම කියන්නේ පිළිගත්තා නම් හරියද? මම ලොස්සරින්ද මම ගහන්නේ. ඒක කොහොමද පිළිගන්න බෑ. පොලිසියත් මම කියන්නේ මේමයි. පොලිසියරත් ඉතින් මේ අවශ්‍ය මඟුලක් දැන් මේ අර තොරම්බුල් ගලවන්න පටන් ගත්තා කියන ඔක්කොම ගලවන් යන්න බෑනේ. ඒක ප්‍රායෝගිකව කරන්න බෑ ස්ටිකර් ගලවන එක. නේද? දැන් මේ පෝට් සිටි එකේ වැඩ කරන්නේ පෝට් සිටි එකේ පාස් එකක් ගහගෙන ඉන්න ඉස්සරහා. කැම්පස් වල ස්ට්‍රීට් එකේ පාස් එකක් ගහගෙන ඉන්න ඉස්සරහා. ඒ වගේ ඉතින් අර මිනිස්සුන්ට ඒවා සාධාරණීකරණය කරන්න හේතු තියෙනවා. ඒවා ගලවලා මිනිස්සුන්ගේ අතවල නිකන් කුඩු කරන්න ඕනේ නෑනේ. ලංකාව වගේ රටක මිනිහෙක්ට ගන්න තියෙන ඔච්චර යාතන එකක් කියලා. ඒකත් නැති කරුවාම නේද? ඔය වඩේ දෙන්නත් කියන්නේ හරි කියන්නේ. ඒකද මට කියන්න දෙන්නේ. අවුරුදු 6ක් කට්ට කාලා ඒ ලෙවල් එකේ දුරු දාලා එන අමාරුවෙන් මැච් එකක් ගහලා දොස්තර ගේට් වුණාට පස්සේ මිනිස්සු ආසයිනේ. ඉතින් නැතුව මේ ඇත්ත අපි ලංකාවේ වෛද්‍යවරුන් කට්ටිය ගත්තොත් එහෙම ඔන්න 5-10ක් විතරදී අර ගිලාන උපස්ථානයේ උදෙසා වෛද්‍යවරයෙක් වෙනවා. එහෙම නැත්නම් අර ඒ කාර්යයේ කරන කොටගෙන වෛද්‍යවරයෙක් වෙන අය 5-10ක් ජීවක සීනේ ඉන්නේ. ජීවක සීන. හරි. හැබැයි මේ අනිත් 90 කොහොමද ඉන්නේ? 95. සෝරි 95 මගේ 5-10. ඊට 95 මොකද දෙන්නේ? අර වෛද්‍යවරයෙක් ඉන්න එන සමාජ පිළිගැනීම. ඒකේ ආර්ථික පසුබිම. ඒ ඕරායකට ඒ ඕරාගේ කතන්දරෙට නෙන්නේ. ડોක්ටර් කෙනෙක් කිව්වම වැදගෙන ඉන්නේ මිනිස්සු ලංකාවේ. කවිතරන්න අනිත් රටවලත් එහෙම. වෛද්‍යවරයෙක් කිව්වම මාර ගෞරවයක් කරන සමහර දෙන්න කාණු වලට බහින ડોක්ටර් කෙනෙක් කියනකොට. කන්සල්ටන්ට්ලා කන්සල්ටන්ට් ලෙවල් එකට ගියොත් එහෙම ඊටත් එහෙම. ඉතින් එහෙම කට්ටක් කාලා මහන්සිලා සෝරි එක්තරා දැනකට ආවට පස්සේ ඉතින් පොඩ්ඩක් ෂෝ ඔෆ් කරන්න දෙන්න ඕන මම කියන්නේ. නරක නැහැ. මගේ මාර බාධාවක් නෑනේ. හානියක් ස්ටිකර් ගිහින් පාර වෙන්නේ නෑ. ඒක වෙන්නේ නෑ. ඒක හරි බොන් කතාවක් අර. ඊළඟ ආදායම් බලපත්‍රයක් කරන්න මගේ එකටත් දුන්නා. ආදායම් බලපත්‍රයක් ගන්නවා. අනිත් එක ලෝයස්වත් මහන්සිලා වහන්න වෙලා යම් තැනකට එන්නේ. ඊට ඊට පස්සේ කට්ට කාලා නමන කරලා එතනට ආවට පස්සේ කවන්නේ පොඩ්ඩක් පෙන්නන එක පොඩි වරප්‍රසාදයක් ගන්න. පොඩි චූටි එකක් ගත්තා. මම නම් එහෙම ලොකු ගැටලුවක් නැහැ. ඉන්ජිනියර්ස්වත් එච්චරයි. අපි තාසයිනක් ගහන් යනවා. ඒකින්ද කියන්නේ ඒක අර වාකින වගේ නිකන් ගොම් තරක කියනකොට නිකන් ඒතර අපිට නිකන් ගලවන්න ලැජ්ජා අපිට ගහන්න ලැජ්ජා. අන්න ඒකයි මම කියන්නේ. හැබැයි මෙහෙමයි වාකිව්වට දැන් ඔක ඇවිල්ලා කියන්න බෑනේ මම මාධ්‍ය සම්සාකච්ඡාවක අපි මේකට ආසයි අපි ડોක්ටර්ස්ලා කියලා පෙන්නන්න ආසයි අපි ඉන්ජිනියර්ස්ලා ලෝයර්ස්ලා කියලා පෙන්නන්න ආසයි කියලා මාධ්‍ය සාකච්ඡා තියන්නත් බෑ. ඉතින් පොලිසියත් තේරුම් ගන්න ඕනේ මේ අංගෙදි දැම්මලද කියන්නේ. අන්න එහෙම නැතුව අනවශ්‍ය ප්‍රශ්න වල තොරම්බල් ගෙලුවට කමක් නැහැ. තොරම්බල් වලින් එතන ඩැමේජ් එකක් තියෙනවනේ. ඒ කියන්නේ ඒක ඇවිල්ලා පොදු ප්‍රවාහන මාධ්‍ය. පොදු ප්‍රවාහන මාධ්‍යයක මිනිස්සු ආරක්ෂිතව ගෙනියන්න වෙනම ගයිඩ්ලයින්ස් තියෙනවා ප්‍රොටෝකෝල්ස් තියෙනවා. ඉතින් ඒ වගේ එකක අර වගේ විකාරයක් වෙනවා නම් එතන ඒක වළක්වන එක වෙනම කතාවක්. ඒකේ තොරම්බල් ගලවනවා මගීන්ට හානියක් හෝ පල්කේන්ට හානියක් වෙනවා නම් පමණයි. කියන්නේ එතනින් එහාට අපි ලොකුට අත තියන්න ඕනේ නැහැ. අර එහෙම නැතුව නිකන් අර ඕනේ නැති ප්‍රශ්න නිකන් අර අහගෙන යන ඉරද්දස් දාගෙන කනෝ වගේටත් තමයි මේක. හරි ඊළඟට මේ ඊපෙරේදා කවුද රවීසන විරත්න පොලිස් සමාජතන්ත්‍ර ලේකම්තුමානේ රවීසන විරත්න අර උසස් නිලධාර පිළිබඳ කාර්ය සභාවට ඇවිල්ලා කියලා තියෙනවා පාසල් ප්‍රහාරයේ මහමල්කාරයන් හොයාගෙන ගියන්නේ කියලා. ඊට පස්සේ ඔක Facebook එකේ මුලින්ම ට්වීට් එකක් ගන්නේ ඒ කාර්ය සභාවට වෙච්ච ට්වීට් කරලා ඔක Facebook එකේ කියලා දිගටහරලා ගිහලා විපක්ෂෙන් ගන්න ගත්තා. ඒ විපක්ෂෙන් බය වෙනවා. මේ මහමල්කාරු හඳුනාගත්තා ගම ඇයි ඒවා මීඩියා වලට කියන්නේ එහෙනම් නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා. ඊට පස්සේ දවසේම පොලිසියෙන් ගහන නිවේදනයක් මහමොලකරු හඳුනාගෙන ඇත ඒ පසුපස ඉන්දියාව ඇති බවට පළවන වාර්තා අසත්‍යයි කියලා. කියන්නේ එතන තියෙන්නේ ඒක පිටිපස්සේ ඉන්දියාවේ ඉන්නවා කියලා කිව්වේ නැහැ. අර මහමොලකරු හඳුනාගෙන තියනවා කියන කියලා තියෙනවා. මොකද ඒක කියලා තියෙනවා කියලා පාර්ලිමේන්තුවේදී ඊළඟට විවාදදී දාසිරි සහ විජිත හේරත්ලා ඒගොල්ලෝ කතා කරද්දී කියනවා කියන්නේ. දාසිරි අහනවා අයියේ වෙලපා මේවට කියන්නේ ඒවා මීඩියා වලට කියන්න ඕනේ නැහැ අරගෙන මේකයි කියලා. ඒතකොට විජිතේරතරේ කවුරුන ඇවිල්ලා කියනවා මේ යා මේ දෙන්ට ඇවිල්ලා එක කිව්වා නෙමෙයි අපි අහව ප්‍රශ්න වලට උත්තර දුන්නේ. එයාගෙන් ඇහුවා මහමොලකරු හඳුනාගෙන තියෙනවා. එයා කිව්වා ඔව් කියලා. මේ ඒක තමයි උත්තර දුන්නේ. දැන් කතන්දරේ වෙලා තියෙන්නේ දැන් පාස්කු ප්‍රහාරයේ කාලයකට පස්සේ දැන් කියන්නේ විමර්ශන අවසන් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මහමොලකරු හොඳගෙන තියෙනවා. මහමොලකරු කවුද කියලා තාම අපි දන්නේ නැහැ. ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතයි කියලා තියෙනවා. ඒතකොට ඒකම මේ අනික් කතන්දරේ දැන් ඔය මෙහෙම සීන් එකක් තියෙනවා දැන්. ගොඩක් අමාත්‍ය මේ යොන්ඩර් සංශෝධනයක් වුණානේ. ඒකත් ගැන කතා කරගමු.
ඒකේ මම දකින හොඳම දේ තමයි එකක් බිමල්කින් ගලවලා තිබ්බ වරාය සහ සීල්ගුවන්ගේ. බිමල් සහ ප්‍රසන්න දැන් ෆුල් ෆෝකස් එකේ ඉන්නේ මහාමාර්ග සහ ප්‍රවාහනයකට සහ බිමට අලුත් කියලා දෙන්න නාගරික සංවර්ධන කියන එක. ලොකෝ උරන්නේ ඉතින් මහාමාර්ගත් එක්ක නාගරික සංවර්ධනය ප්‍රධානයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනය කියන දේවල් ටික මට ඔකත් එක්ක තව කතන්දරයක් කියන්න දෙන්න මේ දැන් බොරු ප්‍රචාරය සෑහෙන්න යනවා. Facebook එකේ මාර්ග සෝෂල් මීඩියා වල යනවා. ඒවට ආණ්ඩුව මුල් කාලේ ගත්තේ නෑනේ. හරියම ඇක්ෂන් එකක් ගත්තේ නෑ. කියන්නේ හිරු දෙරණෙන් හද්ද පච දිගටලා දානවා. ඊට පස්සේ ඒක හෝල්සේල් ෂෙයා වෙනවා. ඉතින් පෝස්ට් රිලීට් කරනවා. ඒ වෙනකොට වෙන්න ඕන ඩැමේජ් එක වෙලා ඉවරයි. දැන් පොඩි උදාහරණයක් මේ අද අලුතින් නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් දියුරුම් දුන්නා. ආගමික ආගමික මොකක් කරේ මේ සංස්කෘතික කටයුතු. ආගමික සංස්කෘතික කටයුතු. කලින් ඔය අමාත්‍යංශයේ බුද්ධ හැමදේ ඉන්නේ බුද්ධ ශාසන සහ ආගමික බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු කියලා තමයි ඉන්නේ. එතකොට නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් කලින් දියුරුම් දෙනවා ආගමික සහ සංස්කෘතික කටයුතු කියලා. ඒක බුද්ධ ශාසන කැලලක් නෑ. ඒ මනස මුස්ලිම් මිනිස්සෙක්. දැන් හොගාල Facebook එක ගහගෙන යනවා ඔන්න බුද්ධ ශාසනයේදී මුස්ලිම්ගේ බුද්ධ ශාසනයේදී මුස්ලිම්ෙක් කියලා. ආගමික සංස්කෘතික කටයුතු කියලා කියන්නේ බුද්ධ ශාසනය නෙමෙයි. ආගමික සංස්කෘතික මේ ආගමික කිව්වම සියලු ආගම් මෙතන අයිති වෙනවා. සංස්කෘතිය කියලා කිව්වම සංස්කෘතිය කියන ඇතුලේ බුද්ධ ආගමික සංස්කෘතිය විතරක් නෙමෙයි තියෙන්නේ. සිංහල සංස්කෘතියක් තියෙනවා, දෙමළ සංස්කෘතියක් තියෙනවා, මුස්ලිම් සංස්කෘතියක් තියෙනවා. මේ රටේ සංස්කෘතියක් තියෙනවා. ඒකයි මේ මොනසෙ මුස්ලිම් මිනිස්සුන්ට දෙමළ මිනිස්සුන්ට සිංහල මිනිස්සුන්ට කියන එක බලපාන්නේ නැහැ. සිංහල නම් හොඳයි හේතුව බහුතරයෙන් ඉඳලා. ඒ නේද මුස්ලිම් මිනිස්සෙක් ආව එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි බුද්ධ ශාසන කටයුතුමදීට මුස්ලිම් මිනිස්සුත් දානවා මේක පට්ට වැරදි. දැන් මේ මිනිස්සුන්ට දීලා තියෙන්නේ ආගමික සංස්කෘතික කටයුතුමදී. හැබැයි Facebook එකේ ෂෙයා වෙන්නේ මොකක්ද? බුද්ධ ශාසනය විතර මුස්ලිම් මිනිස්සුත් දැම්මා කියලා. මිනිස්සු නිවුස් බලන්නේ නැහැ නේ. මිනිස්සු දකින්න පෝස්ට් එකක් කියනවා අම්මලසිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කියලා දෙනවා. බුද්ධ ශාසනය විතර මුස්ලිම් මිනිස්සුත් දාලා දෙනවා කියලා. ඉතින් ඕවට පරිදි දැන ඇක්ෂන් එකක් ගත්තේ නැත්තම් ඒ වන්දකේ පෝස්ට් එක මේ 10000 ෂෙයා වෙලා දෙනවා. හැම ෂෙයා වෙලා තියෙනවා. ඉතින් ඔකට ඇක්ෂන් එකක් ගත්තේ නැත්නම් මේ වෙන ඩැමේජ් එක කන්ට්‍රෝල් කරගන්න හරි අමාරුයි. මිනිස්සු ඔය ඇත්ත ගිහිලා හොයන දැක්කද ෂෙයා කරා ඇත්තට. ඕක ඇත්තද බෝක. එහෙම බලන්නේ නැහැ මිනිස්සු. ඒ දේශපාලන කතුරේ නම් එයා ඉන්නේ යටක් කරගෙන ෂෙයා කරනවා. ඇත්තට. ඔක ලොකුම හානිය මැද ඉන්නේ මිනිස්සු. මැද ඉන්නේ මිනිස්සු බලන මොකද්ද මේ අන්ටු කරන්න යන්න දැන්. ඔය සංක්‍රාන්තික ලිංගිකයන්ටයි මේ අනිත් මිනිස්සුන්ට එක පැත්තකින් මේකේ රට විවෘත කරලා මොකක්ද දෙයක් කරන්න හදනවා කියනවා. ඒක දැන් අනිත් පැත්තෙන් ඒකටත් උත්තර දීලා තිබුණා දැක්කට ඊළින්දවල කියලා දෙනවා මේ එහෙම මේ සංක්‍රාන්තික ලිංගිකයන්ට ලංකාවට එන්න මේ සමලිංගිකයන් ලංකාවට එන්න කියලා අපි ඉන්වයිට් කරා නෙමෙයි අර මොකක් හරි එකකදී අහනවා ඒ කියන්නේ සංචාරය කරන දන මුස්ලිම් මිනිස්සුන්ට සංචාරය කරන්න පුළුවන් රටක්ද? හවුද නැද්ද? සංක්‍රාන්තික ලිංගිකයන්ට සහ සමලිංගිකයන්ට සමලිසි පුද්ගලයන්ට සංචාරය කරන්න පුළුවන් රටක්ද? පුළුවන් ද? ඒක අපි පිළිගන්නවද නැද්ද මේ මිනිස්සුන්ව? හවුද නැද්ද? ඔන්න ඔය වගේ එකකට දීපු උත්තරයක් තමයි මේ ලොකුවට ගිහිල්ලා තියෙන්නේ. අපි ටූරිසම් එක තනිකර අර පැත්තට හරවලා ඒ වුණ ගෙන්නන්න හදනවා කියන එක. මම දන්නේ කරත්ත මොකක්ද කියලා ආණ්ඩුවෙන් කමියුනිකේෂන්ස් පට්ට ෆේල්. අපි දායනා කියන කතන්දරයක් තමයි. ඒගොල්ලෝ හරියට ඔෆිෂියල් ස්ටේට්ස්මන්ට් දෙන්නේ නැත්තම් සෑහෙන මඩ පාරක් පදිනවා මේ තියෙනවා. අතට තියෙන කැබිනට් තීන්දුව තියෙන දැනුම් දීමේ සාකච්ඡාවේදී දුරලම මම හිතන්නේ. මොකද දැන් අරින්ද ජයතිස්ස ඒක මුල් කාලේ හොඳ කරාට ඒක අර එළියට යනවා. එයා රීච් කරනවා වෙන්නේ නැහැ එතන ඉහාට. හෝ එයාගේ මාලිමාවෙන් පොඩි පොඩි മന്ത്രിයෝ. ඒගොල්ලන්ට ෂයින් වෙලා පේන්න ඕන අවස්ථාව තියෙන්නේ. ඒතර ඒගොල්ලන් ආණ්ඩුවේ මතවාදය ආණ්ඩුවේ වචනය ඉස්සරහට අරන් යනවා. ඒගොල්ලන් ගිහින් කතා කරනවා ස්ටේජ් එකට කතා කරනවා. ඊට පස්සේ වාද පිටිය වගේ තැන් වලට ගිහිල්ලා රතුවිර වගේ තැන් වලට ගිහිල්ලා කතා කරනවා. කතා කරලා මේ මතය සමාජගත කරනවා. සහ තනි මතයක් කියලා දෙන්නවා ආණ්ඩුවේ. අන්න ඒක තනි මතයක් එළියට එන්නත් ඕන. ඉතින් අන්න ඒවා හරියට වෙන්නේ නැත්නම් අන්න එතකොට තමයි ඔය වගේ ෆේක් නිවුස් යන්නේ. අතන මාති දන්නේ අර වාකලින් කිව්ව විදිහට. ඕකේ මණික් කන්දරේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කළත් මට තියෙන ලෙවුට් එක තමයි ඇයි සංචාරක කර්මාන්තයට තනි ඇමතියෙක් දාන්නේ නැත්තේ? මේ ආණ්ඩුවේ ලොකුම ඉන්කම් එකක් විතර ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන සංචාරක කර්මාන්තය. 2025 සංචාරක කර්මාන්තය ලොකුවට බූස්ට් කරන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් ලංකාවට ආපු අවුරුදු 2025 කරන්න බලාපොරොත්තු වෙනවා. සංචාරක කර්මාන්තයට ඩෙඩිකේටඩ් අමාත්‍යවරයෙක් දාන්නේ. විජිත හේරත් කියලාගෙන විදේශ සේවාවත් බලනවා. විදේශ සේවාව බලන කෙනෙක්ට මේ මම හිතන්නේ සංචාරක කර්මාන්තයට කැප කරන්න තරම් වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ ලොකුවට සංචාරක කර්මාන්තයේ මේ වෙලාවේ කිරි දවන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක හොඳට කන්න බොන්න දෙන්න. ඒක ඩෙඩිකේටඩ් මිනිස්සෙක් ඉන්නවා. අර ගණන් ගන්න දු විතර හරියන්නේ නැහැ ඒක. ඔව් ඒ කියන්නේ ඒච්චර බරකින් මේක ගන්නවද ආණ්ඩුව කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව වෙන දේවල් ඩිජිටලයිස් කරන එක වෙන්න පුළුවන්. ක්ලීන් ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්. ක්ලීන් ශ්‍රී ලංකාවේ යම් කිසි ප්‍රොමෝෂන් එකක් දීලා කරගෙන යනවා.
මම දකින්නේ නැහැ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ එහෙම ප්‍රොමෝෂන් එකක් යනවා කියලා. මම දන්නේ නැහැ මේ බූස්ට් වෙන්නේ ෆෝරනර්ස්ලාට විතරයි ඉඳන් අපිට රීච් වෙන්නේ නැද්ද දන්නේ. කොහොම හරි එහෙම ලොකු මේකක් ආණ්ඩුවෙන් දානවා කියන එක පේන්නේ නැහැ. නිකන් ඔහේ එන්නම් වාලේ එන්නම් සුද්දෝ ටික එනවා ආරෙන්න. ඔය ටික තමයි මට අපේ පැත්තෙන් අද කතා කරන්න තියෙන්නේ. වාට මොන හරි ඔව් නෑ ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. අර මේ සංචාරක කර්මාන්තය ගත්තට පස්සේ සංචාරක කර්මාන්තය මීට වඩා ලොකු වැඩක් කරන්න ඕනේ. මොකද සංචාරක කර්මාන්තය කියලා කියන්නේ ලංකාවට ඩොලර් එන ප්‍රධාන මාර්ගයක්. ලංකාවේ විදේශ විනිමය එකතු වෙන ලංකාවේ ඩොලර් සංචිත ශක්තිමත් වෙන ඒ වගේම ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවෙ අපිට ලේසියෙන් ඩොලර් හොයන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි සංචාරක කර්මාන්තය කියන්නේ. අර සංචාරක කර්මාන්තයට මීට වඩා බ්‍රෑන්ඩින් කරන්න. අර අපි කලින් කතා කරා වගේ තනි එපිසෝඩ් එකක් අපි කතා කරා. තනි එපිසෝඩ් එකක් කතා කරා සිටි වයිස් බ්‍රෑන්ඩ් කරන්න. මොකද ලංකාව මේ වෙද්දී මේක මේ මොහොතේ කතා කරලා ඉතුරු නැහැ නේද? මම පොඩි ගැල්ලක් කියනවා ලංකාව මේ වෙද්දී බෑක්පැකින් ඩෙස්ටිනේෂන් එකක් විතර බ්‍රෑන්ඩ් එකලා ඉවරයි. ශ්‍රී ලංකාව. ඒතකොට ලංකාවේ අපිට පුළුවන් වෙනවනේ සිටිස් ටික බ්‍රෑන්ඩ් කරගන්න. ඒ සිටිස් වලින් කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි කොළඹ ගත්තොත් දැන් කොළඹ තියෙනනේ හොඳ හොටෙල්ස් චේන්ස් ගොඩක් තියෙනවනේ. ඒතකොට ඒ හොටෙල්ස් වල ලක්සරි ටුවරිසම් කියන එක අපිට ප්‍රොමෝට් කරගන්න පුළුවන් වෙනවා. මේකට වැඩ කරන්න ඕනේ. කොළඹ බේරේව වෙන්න පුළුවන්. ඊට පස්සේ තව දියවන්නා වෙන්න පුළුවන්. ඒ වගේ අපිට ඇක්ටිවිටීස් වලට වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට හදාගෙන මේ ලක්සරි ඩෙස්ටිනේෂන්ස් හදන්න ඕනේ. කැසිනෝ වලට වෙන්න පුළුවන්. වෙන වෙන දේවල් වලට වෙන වෙන ඩෙස්ටිනේෂන්ස් හදන්න ඕනේ. ඉතින් මේව ලොකු වැඩක්. ලොකු වැඩක් තනි මිනිස්සෙක්ට විදේශ කටයුතු මධ්‍යංශයත් බැලන්ස් කරගන්න මේක කරන්න බෑ. අනිත් එක හරිම මේ මොකද අපි කියන්නේ ද්‍රවීකරණය වෙච්ච ෆීල්ඩ්ස් එකක් නේ. විදේශ කටයුතු කියලා කියන්නේ ඩිප්ලොමැටික් මිනිස්සෙක් වෙන්න ඕනේ. ඒතර රෂනල් තින්කින් තියෙන්න ඕනේ, ලොජික් තියෙන්න ඕනේ. මේ කතන්දර ඔක්කොමත් එක තමයි විදේශ කටයුතු මධ්‍යංශය රන් වෙන්නේ. සංචාරක මධ්‍යංශය කියලා කියන්නේ එහෙම නෙවෙයි. ඉස්තරි පැත්තට බර මධ්‍යංශය. ඉතින් ඒවත් එක මිනිස්සෙක්ට මේක බලන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. විදේශ රටේ කැපැසිටි දෙනවා මම පුරුදු විශ්වාස කරන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් හැමතිවරෙක්ට අපිට දෙන්න පුළුවන් වෙනවා. ෆ්ලේම් බෝයෙන් හැමතිස්සෙම මිනිසුත් එක්ක ගැටෙන මිනිසුත් එක්ක කතා කරන මිනිස්සෙක්ට ඒ හැමතිකම දෙන්න ඕන කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා. ඉතින් සංචාර කටයුතු පැත්තෙන් ගත්තොත් එහෙනම් මොකද අපිට කියන්න තියෙන්නේ? කජ්ජය කතාවට එනවා නම් ඒකෙදි මම කතා නොකර පැත්තක් කතා කරන්න. නැවතතර කියනවා වගේම දැන් නාම තාජුලින් ඝාතනය මෙච්චර කල් ඇතුණා. තාම අඩියක්වත් ඉස්සරහට කියලා තිබුණේ නමුත් මේ ආණ්ඩුවට පස්සේ මේක ඉස්සරහට ගියා. මොකද්ද මෙතන සිද්ධ වෙච්ච වෙනස? ආණ්ඩුවත් වෙනස් වුණා. ආණ්ඩුවත් එක්ක අර අපි දැක්ක අහුවෙච්ච පාතාලය, අහුවෙච්ච මැරයෝ පොලිසියෙන් ආයුධ පෙන්නනවා කියන නමනට සාක්ෂි දෙන්න එක්කන් ගියා. ඒතර තේරෙනවා ඇති මේක බලන මිනිසුන්ට අර ආයුධ පෙන්නන්න යනකොට ඒකට හොඳයි කියපු ඒකට හුරේ දාපු කට්ටියට තේරෙනවා ඇති මෙයාලා ඇතුලේ දෙන මෙයාලා සාක්ෂි දුන්නොත් එහෙම කොච්චර චේන්ස් ලින්ක්ස් අහුවෙනවද කියලා. පොඩි කතන්දරයක් දැන්. එතන වීඩියෝ එකේ කජ්ජව දැක්ක කියනවනේ. කජ්ජව මරන්න ආයුධ දුන්න කියලා කියන්නේ සම්පත් මනම්බේරිනේ. සම්පත් මනම්බේරි පන්නලා තියෙන බැකෝ සමන්ගිය කොයිද කුඩු කන්ටේනර්නේ. ඒතර ඩොට් ටික ආ කරගත්තා කියන්නේ. ඒතර බැකෝ සමන් කියන එකව මරලා දැම්මා නම් අල්ලපු ගමන් එතනින් ඕක එළියට එන්නේ නැහැ. ඒතර බැකෝ සමන් සම්පත් මනම්බේරි කජ්ජතා ජොඩින් නාමල් ඔය ඔක්කොගෙම තියෙන ලින්ක් එක. වගේ නතරේ ඒ ඩොට් ටික යාවෙන්නේ දැන් තමයි. අර අල්ලපෙලා අර හතර දෙනා ඉන්දුනීසියාවෙන් මෙහෙට ගෙන ආපු ගමන් මරලා දැම්මා නම් එතකොට ඒ අවශ්‍යතාවය තියෙනවනේ ඒක කරන්න පුළුවන්. ලංකාවේ පොලිසියේ කැපැසිටි එක තියෙනවා. ලංකාවේ පොලිසිය වල දක්ෂ නිලධාරීන් ඉන්නවා. එකම දේ ඒගොල්ලන්ට හොඳ ඩිරෙක්ටිව් එකක්, හොඳ නායකත්වයක්, හොඳ ලීඩර්ෂිප් එකක් තියෙන්න ඕනේ. ඉතින් අර ඒ වගේ අපිට පුළුවන් නම් ආණ්ඩුවට පුළුවන් නම් ඔය ඩුබායි වල වෙන්න පුළුවන්, ඉන්දුනීසියා වල වෙන්න පුළුවන්, ෆ්‍රාන්ස් වල වෙන්න පුළුවන්. ඉන්න ඔය පාතාලියෝ මැරෝ ටික ලංකාවට ගෙනල්ලා උසාවි කුඩුවක නංගලා උසාවි සාක්ෂි දෙන්න. එතකොට ලොකු දේවල් ටික අපිට ඉල්ල ගන්න පුළුවන් වෙයි. ඉතින් හිතනදී මේක මෙහෙම රැන්ඩම් නේ. කියන්නේ මේ රැන්ඩම් කියලා කියන්නේ පාතාලේ කහුනේ මේ. ඉහෙල් බද්දර පද්මේ අහුනේ. අපි හිතුවේ නෑනේ ඉහෙල් බද්දර පද්මේ මේ අපරාධ වලට ලින්ක් වෙලාද කියලා මේ අපරාධ වලට සම්බන්ධ වෙලාද කියලා අපි හිතුවේ නෑනේ කවදාවත්. කියන්නේ නිකන් අපි වැඩි අහලත් නැති කෙනෙක් මේ වගේ කෙනෙක් කියලා හිතන්න මදුෂ් මාගදරේ මදුෂ් සාක්ෂි දුන්නා නම් මොන අයිඩියක් දෙන්නද? ඉතින් ඒ වගේ තමයි මේ අර නිකන් අවශේෂ චරිතයක් මේ අහුවෙලා තියෙන්නේ. ඒ වගේ අර අපිට ලොකු රහස් ටික කෙලි කරගන්න පුළුවන් මේගොල්ලන් හරි ක්‍රමවේද යටතේ කියන. හරි. විමාන විරංශ මහත්තයාට පොඩි අපරාධයක් කියලා තියෙනවා. මේ වෙලාවේ අපි ගැන කතා කරන්නේ නැහැ වෙලාව හින්දා. මේ තංගලට ගිහිල්ලා සාක්ෂි දෙන්න කියපුවම කියලා දෙනවා නෑ මං එහෙම කිව්වේ නෑ මං කිව්වේ කැමේ නෑ මං එහෙම කියලා දන්නේ නැහැ කියලා. සිංහනාද බලු කෙදරිය කතාවක් තියෙන්නේ. ඒක තමයි පෙන්නන්නේ. අපි අද කතාව වැඩ කරමු. යන කලින් ආයි මතක් කරලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් කලම් ෆෝට් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලෝ යාළුවන්ටත් බලන්න අපේ channel එක recommend කරන්න, අපේ videos share කරන්න. ඒගොල්ලන්ටත් අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා කියනවා.
අපි Facebook ඉන්න Facebook page එක like කරලා follow කරලා තියාගන්න. ඒ වගේම TikTok ඉන්න TikTok page එක follow කරලා තියාගන්න. ඒ වගේම subscribe button එක click කරනවා මතක් කරලා bell icon එක click කරන්න. ඒතර අපි වීඩියෝ දාපුවා notification එකක් ඔයාලට එනවා. එහෙනම් අපි ගිහලා එන්න. ciao.